නංගිලා මල්ලිලා හැමදෙනාම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් පහුගිය දවස් ටිකේ කියන්නේ A level result ආවට පස්සේ මගේ channel එකට ගොඩක් comment දාලා ඕගොල්ලෝ නොයෙකුත් ප්‍රශ්න මගෙන් අහලා තිබ්බා. ඇත්තටම මට reply කරගන්න බැරි තරමට comment ගොඩක් ආවා. ඉතින් මම ඊයේ නම් ඒවා ඔක්කොටම reply කරා. නමුත් අද මට reply කරගන්න බැරි වුණා. මොකද අද campus තිබිච්ච නිසා. ඉතින් ඒ නිසා මේ නංගිලා මල්ලිලා ගොඩක් බහුතරයක් අහපු ප්‍රශ්න කිහිපයකට සහ KDU එක ඇතුලේ ඔයාලා කරපු විෂය ධාරාවලින් ඔයාලට කරන්න පුළුවන් ඩිග්‍රීස් මොනවද කියන එක ගැන ඔයාලව දැනුවත් කරන්න වගේම අවසානට ගත්ත ඩේස් කොල ඉන්ටෙක් එකේ සාමාන්‍යයෙන් කොහොමද අඩුම ඉසෙට්කෝ අගයන් විචලනය වෙලා තියෙන්නේ කියලා ඔයාලට පොඩි දල අදහසක් දෙන්න තමයි අද මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඉස්සෙල්ලම මම පොඩ්ඩක් නංගිලා මල්ලිලා ගොඩකට තිබ්බ ප්‍රශ්න කිහිපයකටම උත්තර දීලා ඉන්නම්. ඉතින් නංගි මල්ලි පළවෙනියට මට කතා කරන්න ඕන දේ තමයි ගොඩක් අය මගෙන් ඇහුවා KDU එක කියන්නේ ප්‍රයිවට් යුනිවර්සිටි එකක්ද කියලා. ඉතින් මෙන්න මේක ගොඩක් අය අතර තියෙන වැරදි මතයක්. මොකද KDU එක කියන්නේ ප්‍රයිවට් යුනිවර්සිටි එකක් නෙමෙයි. KDU එක කියන්නේ ඕගොල්ලෝ දන්නවා ඇති නංගි මල්ලි ලංකාවේ තියෙන හැම රජයේ විශ්වවිද්‍යාලයක්ම පාලනය වෙන්නේ යුනිවර්සිටි ග්‍රාන්ට් කමිෂන්. එහෙම නැත්නම් මෙන්න මේ UGC කියන ආයතනය යටතේ. එතකොට මේ KDU එක යුනිවර්සිටි ග්‍රාන්ට් කමිෂන් එක යටතේ වගේම ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව ඒ කියන්නේ ට්‍රයි ෆෝසස් වලින් ශ්‍රී ලංකාවේ ට්‍රයි ෆෝසස් වලින් පාලනය වෙන යුනිවර්සිටි එකක් තමයි KDU කියන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේකේ කිසිම ප්‍රයිවට් මැදිහත් වීමක් පුද්ගලික මැදිහත් වීමක් නැහැ කියලා. ඉතින් ලංකාවේ දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මොරටු යුනිවර්සිටි එක කියලා ගමු. මොරටු යුනිවර්සිටි එක සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ මෙන්න මේ UGC එක යටතේ. හැබැයි KDU එක 150ක UGC එක යටතේ වගේම ඉතුරු 150 මේ ට්‍රයිෆෝසස් යටතේ පාලනය වෙනවා. ඉතින් පටල ගන්න එපා. ලංකාවේ ගොඩක් ප්‍රයිවට් යුනිවර්සිටිස් තියෙනවා මේ UGC recognition එක හම්බෙච්ච. හැබැයි UGC recognition එක සහ UGC එක යටතේ පාලනය වෙනවා කියන එක දෙකක්. ඉතින් එතකොට UGC recognition හම්බෙච්ච ප්‍රයිවට් යුනිවර්සිටි එකක් නෙමෙයි KDU එක කියන්නේ. UGC එක යටතේ පාලනය වෙන ගවර්න්මන්ට් යුනිවර්සිටි එකක් තමයි KDU එක කියන්නේ. හරි. ඉතින් මට ඕක තමයි ඔයාලට පළවෙනියටම කියන්න උවමනා වෙච්ච දේ. ඉතින් මොකද ගොඩක් අය හිතනවා KDU එක කියන්නේ ප්‍රයිවට් යුනිවර්සිටි එකක් කියලා. එහෙම නෙමෙයි. මේක 150ක් යුනිවර්සිටි ග්‍රාන්ට් කමිෂන් එක යටතේ වගේම ඉතුරු ටික ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව යටතේ පාලනය වෙන විශ්වවිද්‍යාලයක්. හරි. ඉතින් නංගිලා මල්ලිලා ඊළඟට මගෙන් ගොඩක්ම අහලා තිබ්බ දෙවෙනි ප්‍රශ්නේ තමයි ෆෝර්ත් ෂයි එකක් කරලා KDU ඇප්ලයි කරන්න බැයිද කියන එක. ඉතින් නංගි මල්ලි දැන් මම ඔයාලට කලින්ම කිව්වා KDU එක කියන්නේ යුනිවර්සිටි ග්‍රාන්ටඩ් කමිෂන් එක යටතේ පාලනය වෙන විශ්වවිද්‍යාලයක් කියලා. එතකොට ඔයගොල්ලෝ දන්නවා ඇති අපිට මේ රජයේ විශ්වවිද්‍යාලයකට ඇප්ලයි කරන්න හැකියාව තියෙන්නේ ෂයි 3කින් විතරයි. ඒ කියන්නේ ෆස්ට් ෂයි එක, සෙකන්ඩ් ෂයි එක, ඒ වගේම තර්ඩ් ෂයි එකෙන් පස්සේ අපිට ගවර්න්මන්ට් යුනිවර්සිටි එකකට ඇප්ලයි කරන්න දෙන හැකියාව නැතුව යනවා. හැබැයි අපිට ප්‍රයිවට් යුනිවර්සිටි එකකට ෆෝර්ත් ෂයි එකක් කරලා ඇප්ලයි කරන්න පුළුවන්. නමුත් KDU එක කියන්නේ යුනිවර්සිටි ග්‍රාන්ටඩ් කමිෂන් එකෙන් පාලනය වෙන යුනිවර්සිටි එකක් නිසා අපිට ෆෝර්ත් ෂයි එකක් කරලා KDU එකට එන්න බෑ. ඉතින් ගොඩක් නංගිලා මල්ලිලා මේක මගෙන් ඇහුවා. ඉතින් ඒ නිසා මම මේක කිව්වේ. ඕක තමයි මම කතා කරන්න තිබ්බ දෙවෙනි දේ. හරි. ඊට පස්සේ ගොඩක් නංගිලා මල්ලිලා මගෙන් අහලා තිබ්බ දෙයක් තමයි KDU කැඩෙට්
කෙනෙක් විදිහට කේඩු එකට බැඳෙන්නේ කොහොමද සහ වයස් සීමාවක් තියනවාද කියන එක. ඇත්තටම කැඩට් කෙනෙක් විදිහට කේඩු එකට බැඳෙන්නේ යම්කිසි වයස් සීමාවක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ගොඩක් කට්ටිය අහලා තිබ්බේ කැඩට් මෙඩිසින් යන්න. ඉතින් මම මෙතනදී විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ ගිය අවුරුද්දේ කියන්නේ 42 ඉන්ටෙක් එකට කැඩට් මෙඩිසින් වලට කැඩට්ලා අරගෙන තියෙන්නේ 10 දෙනෙක් විතරයි. ඉතින් මේ 10 දෙනා ගන්න ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා කියලා ඔයාලට තේරෙනවා ඇති. ඉතින් කැඩට් කෙනෙක් විදිහට කේඩු එකට එන විදිහ ගැන මම ඉස්සරහට සම්පූර්ණ වීඩියෝ එකක් කරන්නම්. ඉතින් ඒ නිසා මම මේක ගැන මෙතනදී වැඩි කතා කරන්න යන්නේ නැහැ. ඒජ් ලිමිට් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු 24ක් වගේ තමයි උපරිම වෙනකන් ඔයාලට කැඩට් කෙනෙක් විදිහට උනත් කේඩු එකට ඇප්ලයි කරන්න පුළුවන්කම තියෙන්නේ. හරි. ඉතින් ඊළඟ ප්‍රශ්නේ තමා ගොඩක් අය මගෙන් අහලා තිබ්බා කේඩු එකට ඉසඩ් ස්කෝ එක බලන්නේ නැද්ද කියලා. සහ බලන්නේ මොන වගේ ලකුණු වලින්ද කියලා. ඉතින් ගොඩාක් කට්ටිය නොයෙකුත් ප්‍රශ්න අහලා තිබ්බා. කට්ටිය අහලා තිබ්බා බලන්නේ නැද්ද බලනවද කියලා. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් ෆිසියෝതെරපි ඩිග්‍රී එක ගත්ත ෆිසියෝതെරපි ඩිග්‍රී එකට ඉසඩ් කෝ එක බලනවද කියලා අහලා තිබ්බා. ඉතින් කියන්න ඕන නම් මලි අනිවාර්යයෙන්ම බලනවා. ඉසඩ් කෝ එකක් බලන්න නැතුව කිසිම යුනිවර්සිටි එකක මම හිතන්නේ ගවර්න්මන්ට් යුනිවර්සිටි එකක ඩිග්‍රී එකකට රෙජිස්ටර් කරගන්නවා ඇති කියලා. ඉතින් ඉසඩ් කෝ එක අනිවාර්යයෙන්ම බලනවා. ඒ වගේම තමයි සමහරු මගෙන් ඇහුවා රින ඉසඩ් කෝස් තියෙන කට්ටිය. එතකොට ටිකක් අඩු ඉසඩ් ස්කෝර්ස් තියෙන කට්ටිය මේ ඩිග්‍රී එකේ ඩීටේල්ස් වල දීලා තියෙන මූලික සුදුසුකම. ඒ කියන්නේ හිතන්නකෝ මූලික සුදුසුකම. දැන් උදාහරණයක් විදිහට මම කතා කරොත් ඔයාලට පේනවා ඇති මෙන්න මේ තියෙන්නේ ෆිසියෝതെරපි ඩිග්‍රී එකට මූලික සුදුසුකම විදිහට මේගොල්ලෝ ඉල්ලලා තියෙන්නේ at least 3 simple passes for chemistry, physics and the third subject from the following subjects at the GCE A-level examination for BSc honours in physiotherapy. ඒ කියන්නේ මේ biology හරි mathematics හරි combined maths higher mathematics වලින් හරි සහ chemistry physics කියන subject තුනකට ඔයාට simple S passes තුනක් තිබ්බොත් ඔයාට BSc physiotherapy වලට apply කරන්න පුළුවන් කියලා KDU එකේ තියෙන PDF එකේ මේ KDU website එකේ තියෙන PDF එකේ තියෙනවා. ඉතින් මගෙන් ගොඩක් කට්ටිය අහලා තිබ්බා මෙන්න මේ අවම සුදුසුකම තිබ්බහම මාව select වෙයිද කියලා. ඉතින් නංගි මල්ලි අත්‍තරම ඔයාලව සිලෙක්ට් වෙයිද කියන එක මට කියන්න පුළුවන් හරියටම කියන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔයාලට උනත් ඒක තේරෙනවා ඇතිනේ. හැබැයි මට අපේ මේ තාක් කාලයක් ඇවිල්ලා තියෙන යාළුවන්ගේ ඉසෙට්කෝ වලින් ඔයාලව සිලෙක්ට් වෙනවද කියලා චුට්ටක් හිතලා කියන්න පුළුවන්. හැබැයි හරියට මේක වෙයි කියලා මට කිසිසේත්ම ෂුවර් කරන්න බෑ, ගැරන්ට් කරන්න බෑ. ඉතින් ඒ පිළිබඳ වගකීමක් දරන්න මට හැකියාවක් නැහැ කියන එක ඔයාලට තේරෙනවා ඇති. ඉතින් මම ඔයාලට මේ කියන්න යන්නේ මේ at least pass එක තිබ්බා කියලා ඔයාලට මේ ඩිග්‍රී එකට සිලෙක්ට් වෙන්න බෑ කියලා ඔයාලට මතක ඇති මම මගේ ෆිසියෝതെරපි ඩිග්‍රී එක ගැන කරපු වීඩියෝ එකේ කියලා තිබ්බා. ඉතින් ඒ වීඩියෝ එකට සමහරව කමෙන්ට් කරලා තිබ්බා මේක මෙහෙම තියෙනවානේ. ඉතින් ඒ නිසා අපිට බැයිද සිලෙක්ට් වෙන්න කියලා. ඉතින් නංගිමලි ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි ගොඩක් අඩුයි සෙට් වලින් ෆිසියෝതെරපි වලට ගන්නෙ නැහැ. ඉතින් මම ඔන්න ඒකට සාක්ෂි අද ඔයාලට පෙන්නන්න යන්නේ. ඔයාලට පේනවා ඇති ගොඩක් කට්ටිය කියන කතාවක් තමයි මේ KDU එකට ඉසෙට්කෝ බලන්නේ නැහැ කියන කතාව. ඉතින් ඉසෙට්කෝ බලන්නේ නැත්තේ නැහැ. ඔන්න මම ඔයාලට ප්‍රූෆ් ගෙනල්ලා දෙනවා. මේ තියෙන්නේ වෙබ්සයිට් එකේ 2024-25 අවුරුදු වල ඉන්ටෙක් 42 එකට අරගත් ෆිසියෝതെරපි වලට ගත්ත
ළමයිගේ නම් ලිස්ට් එක සහ ඒ ළමයිගේ ඉසෙට් කෝ. ඉතින් රෙජිස්ට්‍රේෂන් එකට නම් ලිස්ට් එක ඒගොල්ලෝ එළියට දැම්මට පස්සේ ඒ කාලෙදි මේ නම් ලිස්ට් එක ඕනම කෙනෙක්ට බලා ගන්න වෙබ්සයිට් එකේ තියෙනවා. ඉතින් මම මේකේ නම් ටිකවත් වහන්න නැතුව හැමම දැම්ම. මොකද කට්ටියන්ට පොඩිම හරි සැකයක් ඇති වුණොත් මේක බොරුවක්ද කියලා. ඉතින් නංගි මල ඔයාලට පේනවා ඇති මෙතන ඉසෙට් කෝ එක 1.5ක් තියෙන ළමයෙකුත් ඉන්නවා. 1.4 1.2 1.3. ඉතින් ඔයාලට පේනවා ඇති මේ සිලෙක්ටඩ් කැන්ඩිඩේට්ස් කියලා මෙතන තියෙන්නේ. මේ පේනවා නේද? ඉතින් මේ සිලෙක්ට් වෙලා තියෙන අඩුම ඉසෙට් එක අපි ගත්තොත් 0.82 වගේ තමයි මට නම් මෙතන පේන්නේ. ඔව් 8.2. ඉතින් ඔයාලට තේරෙනවා ඇති S3ක් වගේ තියෙන ඍණ ඉසෙට් දෙකක් තියෙන ළමයෙක්ට මේ සිලෙක්ටඩ් කැන්ඩිඩේට්ස්ලා ප්‍රමාණය අතරට එන්න බෑ කියලා. හැබැයි නංගි මල්ලි ඉතින් ගොඩක් කට්ටිය කියනවා ඕක දිහා බලලා කේඩියු එකට මෙන්න මෙච්චර අඩු රිසල්ට් එකකින් ගන්නේ. ගොඩක් කට්ටිය මගෙනුත් තාත් දෙනවා S3 නුත් යන්න පුළුවන් නේද කියලා. ඉතින් එයාලගේ නොදැනුවත්කම ඔයාලට දැන් තේරෙනවා ඇති එහෙම බෑ. මෙතන ලොකු කම්පිටිෂන් එකක් තියෙනවා. ඉතින් මම ඔයාලට කියන්නේ හැබැයි ඔයා හිතන්න දැන් ඔයාට ලොකු ඉසෙට් එකක් නැහැ කියලා 0.7ක් වගේ ඉසෙට් එකක් හරි 0.4ක් වගේ ඉසෙට් එකක් හරි නම් තියෙන්නේ. මම ඔයාලට කියන්නේ කමක් නැහැ ඇප්ලයි කරලා බලන්න. මොකද ඔයාලා දන්නවනේ නංගි මල්ලි ගවර්න්මන්ට් වල වුණත් බෝට්ටු කියලා තියෙනවනේ. ඒ කියන්නේ පුරප්පාඩු පිරවීමක් තියෙනවනේ. අපි කියන්නේ සරල බෝට්ටු කියලා. ඉතින් ඒ වගේ මෙන්න මේ සිලෙක්ටඩ් කැන්ඩිඩේට්ස්ලා අතරින් කවුරු හරි ළමයෙක් හිතන්න අපි එක ළමයෙක් ආවේ නැහැ රෙජිස්ට්‍රේෂන් එකට කියලා. ඒ ළමයා වෙනුවට මෙන්න මේ යට තියෙන රිසර්ව් ලිස්ට් එකේ කැන්ඩිඩේට්ස්ලාත් රිසර්ව් ලිස්ට් එකේ ඉන්න කැන්ඩිඩේට්ස්ලාගෙන් ඒගොල්ලෝ ඒ පුරප්පාඩු පිරවීම සිද්ධ කරනවා. ඉතින් මෙතනදී තියෙන විශේෂත්වය තමයි ඔයාගේ ඉසෙට් එක පොඩ්ඩක් අඩු වුණත් ඔයාට මේ බෝඩ්ටුවකින් පුරප්පාඩුවකින් රිසර්ව් ලිස්ට් එකෙන් ඩිග්‍රේඩ් එන්න පුළුවන්. ඉතින් ඔන්න ඊළඟට කට්ටිය කියන කතාව තමයි එහෙනම් රිසර්ව් ලිස්ට් එකෙන් අඩුම රිසල්ට් තියෙන කට්ටියත් ගන්න ඇති කියලා. නැහැ නංගි මල්ලි. ඉතින් මෙන්න මෙතන රිසර්ව් ලිස්ට් එකේ මේ පළවෙනියා ඉන්නේ. ඉතින් මම ඔයාලට රිසර්ව් ලිස්ට් එකේ ඉතුරු ටික පෙන්නන්නම්. ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ රිසර්ව් ලිස්ට් එකේ ඉතුරු නම් ටික. ඉතින් ඔයාලට පේනවාද රිසර්ව් ලිස්ට් එකෙත් අඩුම ඉසෙට් කෝ එක තියෙන්නේ 0.4. රිසර්ව් ලිස්ට් එකේ පවා 0.4ට වඩා අඩුවෙන් තියෙන ළමයිව ඒගොල්ලෝ ගන්නෙ නැහැ. ඒ කියන්නේ හිතන්න ඔයාලට බැරි වුණා නම් තමන් බැජ් එකට 40ක් ගන්නවා. ඒ 40 පුරවන්න සුදුසුකම් තියෙන ළමයි මදි වුණා කියලා සුදුසුකම් නැති ඍණ ඉසෙට් අගයන් තියෙන එහෙම නැත්නම් මේ 0.4ටත් වඩා අඩු ඉසෙට් අගයන් තියෙන ළමයිව කීයටවත් KDU ඩිග්‍රී එකක් ඇතුළට අරගන්නේ නැහැ. ඉතින් මම මේක ගැරන්ට් කළාම කියන ඔයාලටත් පේනවා ඇති. මෙන්න මේ රෝස පාටින් ලකුණු කරලා තියෙන නම් සහිත ළමයි තමා රිසර්ව් ලිස්ට් එකෙන් KDU එක ඇතුළට 5 දෙනෙක් තමා අරගෙන තියෙන්නේ. මොකද අර උඩ පිරවිච්ච නැති පුරප්පාඩු පිරවීම සඳහා. හරි. ඉතින් ඔයාලට මට මෙන්න මේක කියන්න උවමනාව තිබ්බා. මොකද ගොඩක් කට්ටිය අහනවා මේ මූලික සුදුසුකම තිබ්බා කියලා එන්න පුළුවන්ද කියලා. මොකද කට්ටිය හිතනවා සල්ලි දුන්න පළියට ඕනම කෙනෙක්ට ඩිග්‍රී එකක් දෙන විශ්වවිද්‍යාලයක් නෙමෙයි KDU එක කියන්නේ. ඉතින් ඒ මානසිකත්වය ඔයාලා තියාගෙන ඉන්නවා නම් බැහැර කරන්න. මොකද KDU එක කියන්නේ මාර වැලි ඩිග්‍රී එකක් දෙන විශ්වවිද්‍යාලයක්. ඉතින් මේක මේ විදිහටම ඇප්ලයි වෙනවා මෙඩිසින් වලට සහ ඉංජිනේරින් හැම එකටම වගේ. ඒ කියන්නේ ගොඩක් තරඟකාරී ඩිග්‍රීස් වලට මේක මේ විදිහටම ඇප්ලයි වෙනවා. මෙඩිසින් වලත් මට මතකයි රෙජිස්ටර් වෙච්ච නම් ලිස්ට් එක තිබ්බ දවස්වල එයාලා මේ විදිහටම ඉසෙට් කෝ එක දාලා තිබ්බා මේ නම් ලිස්ට් එක. ඉතින් ඕන කෙනෙක්ට එතකොට බලා ගන්න පුළුවන්. ඉතින් සමහරු කියනවා මේක මේ ෆෝසස් වල ඉන්න ෆෝසස් වල සම්බන්ධතා තියෙන ළමයින්ට විතරක් තියෙන එහෙම නැත්නම් ෆෝසස් වල සම්බන්ධතා තියෙන ළමයිව කැමති විදිහට ඇතුළට දාගන්න පුළුවන්
විශ්වවිද්‍යාලයක් කියලා. ඔයාලටම පේනවා ඉතින් නංගි මල්ලි මෙතන මේ සිලෙක්ටඩ් ලිස්ට් එකේ ඉන්නේ ඔයාලට පේනවා ඇති මේ බලන්න වැඩි ඉසෙට්කෝ තියෙන ළමෙක්. ඉතින් එතකොට මෙතන හිතන්න දැන් 0.4 තියෙන ළමයෙක් ඉන්නවා ෆෝසස් වල සම්බන්ධතා තියෙනවා. එහෙම කෙනෙක්ව මේකට එහෙනම් ඒගොල්ලන්ට දාන්න තිබ්බා. එහෙම කරන යුනිවර්සිටි එකක් නෙමෙයි KDU එක කියන්නේ. කිසිසේත්ම එහෙම දේවල් කරන්නේ නැහැ. බොහෝම විනිවිදභාවයෙන් යුක්තව වෙබ්සයිට් එකේ මේ හැමදේම ඔයාලට බලා ගන්න හැකියාව දෙන්න. ඉතින් මම බය නැතුව කියන්නේ ඒකයි. හරිම විනිවිදභාවයෙන් යුක්තව මේ හැමදේම තියෙනවා. හරි. ඉතින් නංගි මල්ලි ඔයාලට දැන් තේරෙනවා ඇති මෙන්න මේ අවම සුදුසුකම තිබ්බා කියලාම මෙතනට එන්න ටිකක් අමාරුයි කියලා. ඉතින් ඊට පස්සේ මම ඔයාලට කියන්න ඕනේ දැන් කට්ටිය හිතනවා ස්පෝර්ට්ස් වලින් එහෙම කොහොමද බලන්නේ කියලා. හරි. දැන් ඔන්න මම එතනට එන්න හදන්නේ. ස්පෝර්ට්ස් වලින් තිබ්බොත් නංගි මල්ලි හිතන්න ඔයාලට 0.4යි Z එක තියෙන්නේ. එතකොට ඔයාට ඔයාගේ රෑන්කින් එක කියන්නේ මේ බලන්න මේ 1 2 3 4 කියලා සිලෙක්ට්ලා තියෙනවානේ. ඉතින් ඔයාට පොඩි ලකුණු ප්‍රමාණයක් ස්පෝර්ට්ස් වලින් එකතු වෙනවා. නමුත් මූලිකත්වය දෙන්නේ Z එකටම තමයි. ඉතින් එහෙම තමයි වැඩේ සිද්ධ වෙන්නේ. හරි. ඉතින් මම ඔයාලට කියන්නේ ඔයා ස්පෝර්ට්ස් කරලා තියෙන කෙනෙක් නම් ඇප්ලයි කරලා බලන්න. විශේෂයෙන්ම ඕල් අයිලන්ඩ් මට්ටමේ ස්පෝර්ට්ස් වලට සහභාගී වෙලා තියෙන කෙනෙක් නම් ලොකු ලකුණු ප්‍රමාණයක් එකතු වෙනවා. ඒ ලකුණු ප්‍රමාණයත් එක්ක ඔයාව දැන් ඔයාලට පේනවා ඇති මොකද මෙන්න මෙතන ඉන්නවා මේ රිසර්ව් ලිස්ට් එක. මේ රිසර්ව් ලිස්ට් එකේ ඉන්නවා 0.9 ළමෙක්. හැබැයි මේ සිලෙක්ටඩ් ලිස්ට් එකේ ඉන්නවා 0.8 තියෙන ළමෙක්. ඉතින් ඔයා එතකොට ඉසෙට්කෝ එක විතරයි නම් බලන්නේ නංගි මල්ලි. මේ 8 තියෙන ළමයි එළියේ ඉඳලා 9 තියෙන ළමයි ඇතුළේ ඉන්න ඕනේ. එහෙම නැහැ. මොකද ස්පෝර්ට්ස් වලිනුත් යම්කිසි ලකුණක් මෙතෙන්ට එකතු වෙනවා. ඉතින් හැම පැත්තෙම සුදුසුකම් තියෙන ඕල් රවුන්ඩර්ස්ලා තමයි මේ ඩිග්‍රීස් වලට සිලෙක්ට් කරගන්නේ. ඉතින් ඔයාලට හොඳ පැහැදිලි කිරීමක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. එහෙම නැති එහෙම තරඟකාරීත්වය අඩු ඩිග්‍රීස් කිහිපයක් KDU එකේ තියෙනවා. මම ඒවා ගැන ඔයාලට පොඩ්ඩක් සඳහන් කරන්නම්. මොකද ටිකක් ඉසෙඩ් එක අඩු නංගිලා මල්ලිලාට මේ දේවල් දැනගන්න අවශ්‍ය නිසා. ඉතින් මේ විදිහට තරඟකාරීත්වය වැඩි ඩිග්‍රීස් මොනවද කියලා මම පොඩ්ඩක් සඳහනක් කරගෙන යන්නම්. පළවෙනි එක තමයි මෙඩිසින්. මාරම තරගයක් තියෙනවා. ඉංජිනේරිනුත් එහෙමයි. ඉංජිනේරින් කිව්වහම සොෆ්ට්වෙයාර් ඉංජිනේරිනුත් අයිති වෙනවා. ඊළඟට ෆිසියෝതെරපි. ඊට පස්සේ ෆාමසි ඩිග්‍රී එකටත් මේ වගේම ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. MLS ඩිග්‍රී එකත් එහෙමයි ලොකු ඉසෙට්කෝ වලින් ටිකක් ලොකු ඉසෙට්කෝ වලින් ඇතුළට අරගෙන තියෙනවා. ඉතින් තව මේ වගේ ඩිග්‍රීස් තමයි LLB ඩිග්‍රී එකත් සෑහෙන ලොකු ඉසෙට් වලින් තමයි ඩිග්‍රී එකට සිලෙක්ට් කරගන්නේ. ඉතින් මේ වගේ තව ඩිග්‍රීස් කිහිපයක් කිව්වොත් ආකිටෙක්චර් ඩිග්‍රී එක, එතකොට සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් මම කතා කරානේ. ඒ වගේ තව ඩිග්‍රීස් කිහිපයක් තියෙනවා ලොකු ඉසෙට්කෝ වලින් සිලෙක්ට් වෙන. හරි. ඉතින් නංගි මල්ලි ඔයාලට තිබ්බ ප්‍රශ්න කිහිපයකටම උත්තර ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. විශේෂයෙන්ම මේ ඉසෙට්කෝ ප්‍රශ්නය ලොකු නංගිලා මල්ලිලාට ලොකු ගැටලුවක් වෙලා තිබ්බා මගේ ඉසෙට් එකට මෙන්න මේ කියන ඩිග්‍රියට අහු වෙයිද කියලා. හරි නංගි මල්ලි. ඉතින් මම දැන් කතා කරන්න යන්නේ ඔයාගේ ස්ට්‍රීම් එකෙන්. කියන්නේ ඔයා බයෝ නම් කරේ ඔයාට මොනවද ඇප්ලයි කරන්න පුළුවන් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් කියලා. ඔයා මැත්ස් නම් කරේ මොනවද? එතකොට ආර්ට් කරපු අයට මොනවද? ඒව තමයි දැන් මම කතා කරන්න යන්නේ. හරි. ඕන නංගි මල්ලි මම ඔයාලට මේ PDF එකක් ඕපන් කරගෙන තියෙනවා. මෙතන තියෙන්නේ KDU එක ඇතුළේ තියෙන සම්පූර්ණ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් සහ ඒ වගේ ඩියුරේෂන් එක, ඒ වගේම ඒවට ඇප්ලයි කරන්න පුළුවන් A level ස්ට්‍රීම් එක. ඉතින් මම මෙතනදී ස්ට්‍රීම් එක ගැන විතරයි කතා කරන්නේ. තියෙන්න ඕනේ ක්වොලිෆිකේෂන්ස් හොයාගන්න විදිහ සහ කෝස් ෆී හොයාගන්න විදිහ මම මගේ YouTube වීඩියෝ එකකින් කරලා තියෙනවා channel එකේ. ඉතින් channel එකට ගියොත් ඔයාලට ටක් ගාලා thumbnail එකකින් ඒක හොයාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම ඒක කතා කරන්න යන්නේ නැහැ. ඔන්න නංගි මල්ලි මෙතන තියෙනවා මැත්ස් කරලා කරන්න පුළුවන් ඩිග්‍රී ගැන අපි ඉස්සෙල්ලාම කතා කරමු. මෙන්න මේ
BSc in Strategic Studies and International Relations කියන ඩිග්‍රී එක ඔයාලට කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඉන්ජිනියරින් ඩිග්‍රීස් හැම එකම කරන්න හැකියාව ඇප්ලයි කරන්න හැකියාව තියෙනවා මැත්ස් වලින්. ඊට පස්සේ LLB ඩිග්‍රී එකටත් ඔයාලට මැත්ස් කරලා ඇප්ලයි කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේ මැනේජ්මන්ට් ෆැකල්ටියේ තියෙන මැනේජ්මන්ට් ඇන්ඩ් ටෙක්නිකල් සර්විසස් ටෙක්නිකල් සයන්සස් කියන ඩිග්‍රී එකට වගේම ලොජිස්ටික් මැනේජ්මන්ට් ඩිග්‍රී එකට සෝෂල් සයන්සස් ඩිග්‍රී එකට එතකොට ඇප්ලයිඩ් ඩේටා සයන්ස් කමියුනිකේෂන් ඩිග්‍රී එකට ඒ වගේම මෙන්න මේ BA in teaching English to speakers of other languages කියන ඩිග්‍රීස් වලට ඔයාට ඇප්ලයි කරන්න හැකියාව තියෙනවා. ඔයා මැත්ස් කරලා තියෙන කෙනෙක් නම්. ඒ වගේම Faculty of Computing එකේ තියෙන ඩිග්‍රීස් බොහෝමයකට ඔයාට ඇප්ලයි කරන්න හැකියාව තියෙනවා. මේවාන් Computer Science, Software Engineering, Computer Engineering, Data Science and Business Analytics. ඉතින් එක නංගි කෙනෙක් මගෙන් අහලා තිබ්බා එක IT කරපු ළමෙක්ට බැයිද මේක කරන්න කියලා අහලා තිබ්බා. ඉතින් නංගි ඔයාට පේනවා ඇති මෙතන maths කියලා තියෙන්නේ. ඉතින් ටෙක්නොලොජි කරපු නංගි කෙනෙක්ට data science and business analytics කරන්න හැකියාවක් නැහැ. හරි. ඊට පස්සේ තියෙනවා මැත්ස් කරපු අයට මේ allied health science faculty එකේ තියෙන nursing, physiotherapy, MLS, radiography, radiotherapy, pharmacy මේ හැම ඩිග්‍රී එකකටම apply කරලා බලන්න හැකියාව තියෙනවා. ඉතින් මේ වගේ qualifications වෙනම තියෙනවා. ඒවා අනිත් PDF එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ Faculty of Technology එකේ තියෙන හැම ඩිග්‍රී එකකටමත් ඇප්ලයි කරන්න පුළුවන් කියලා ඔයාලට පේනවා ඇති මැත්ස් කරලා මේ. ඊට පස්සේ අපේ තියෙනවා Faculty of Criminal Justice කියලා. ඉතින් මේ Criminology and Criminal Justice කියන ඩිග්‍රී එකටත් මැත්ස් කරලා ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම Architecture ඩිග්‍රී එකට පුළුවන්, Quantity Surveying ඩිග්‍රී එකට පුළුවන්, Surveying Sciences කියන ඩිග්‍රී එකට පුළුවන්, Industrial and Service Quality Management කියන ඩිග්‍රී එකට හැකියාව තියෙනවා ඇප්ලයි කරන්න මැත්ස් කරලා. ඒ වගේම Faculty of Computing එකේ වගේම Faculty of Technology එකේ මෙන්න මේ තියෙන ඩිග්‍රී වලටත් මැත්ස් කරලා ඇප්ලයි කරන්න හැකියාව තියෙනවා. ඉතින් නම් මම ඔයාලට පේනවා ඉතින් මැත්ස් කරලා මේ හැම ඩිග්‍රී එකකටම ඇප්ලයි කරන්න හැකියාව තියෙනවා. නමුත් මේ වගේ ඉසෙට්කෝ variations වෙනස්. ඉතින් අපි ගත්තොත් ඉන්ජිනියරින් වල ටිකක් වැඩිපුර බලනවා, LLB සෑහෙන ලොකුවට බලනවා. නමුත් මේ මැනේජ්මන්ට් ෆැකල්ටි ඩිග්‍රීස් වලට එතකොට මෙන්න මෙතන තියෙන මේ සූර්ය භව තියෙන ඩිග්‍රීස් වලටත් ටිකක් අඩුවෙන් තමයි ඉසෙට්කෝ එක බැලෙන්නේ. හරි. ඉතින් දැන් මම කතා කරන්නම් බයෝ කරලා කරන්න යන්න පුළුවන් ඩිග්‍රීස් මොනවද කියලා. ඔයගොල්ලෝ දැනටමත් දන්න විදිහට KDU මෙඩිසින් කරන්න පුළුවන් බයෝ කරලා. ඒ වගේම LLB ඩිග්‍රී එක කරන්න පුළුවන්. එතකොට මේ මැනේජ්මන්ට් ෆැකල්ටියේ මෙතන තියෙන ඩිග්‍රී හැම එකක්ම ඔයාලට කරන්න පුළුවන්කම තියෙනවා බයෝ සයන්ස් කරලා. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන තියෙන allied health science faculty එකේ තියෙන nursing, physiotherapy, medical laboratory sciences, radiography, radiotherapy and pharmacy මේ හැම ඩිග්‍රී එකටම ඔයාලට bio science කරලා apply කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම සූර්යවැව තියෙන ආකිටෙක්චර් ඩිග්‍රී එකටත් ඇප්ලයි කරන්න හැකියාව තියෙනවා බයෝ සයන්ස් කරලා. ඒ වගේම Faculty of Computing එකේ තියෙන Information Technology, Information Systems කියන ඩිග්‍රී වලටත් ඇප්ලයි කරන්න හැකියාව තියෙනවා. මම හිතන විදිහට software engineering එහෙමත් ඇප්ලයි කරන්න පුළුවන් වෙන්න ඕනේ බයෝ සයන්ස් කරපු කෙනෙක්ට. මට හැබැයි එක ගැන හරියටම කියන්න පොඩි ඩවුට් එකක් තියෙනවා. ඉතින් එහෙම අවශ්‍යතාවයක් තියෙන නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ඉන්නවා නම් වෙබ්සයිට් එකේ තියෙන PDF එකට ගිහිල්ලා පොඩ්ඩක් බලන්න පුළුවන්. හරි. ඉතින් ආර්ට් කරපු කෙනෙක්ට මොනවද කරන්න පුළුවන් ඩිග්‍රීස් කියලා ගත්තොත් ආපහු මේ Strategic Studies and International Relations කියන ඩිග්‍රී එක කරන්න පුළුවන්. LLB ඩිග්‍රී කරන්න පුළුවන්. ඒ වගේම මේ BSc Social Sciences කියන ඩිග්‍රී එක කරන්න පුළුවන්. ඊට පස්සේ Architecture ඩිග්‍රී එක කරන්න පුළුවන්. එතකොට මේ Faculty of Computing එකේ තියෙන Information Technology ඩිග්‍රී එක, Information Systems ඩිග්‍රී එක කරන්න හැකියාව තියෙනවා.
හරි. ඉතින් කොමර්ස් කරපු නංගිලා මල්ලිලා බලනවා ඇති අපිට මොකුත් නැද්ද කියලා. ඔයාලටත් තියෙනවා. ඔයාලට තියෙන ලොකුම හොඳම ඩිග්‍රී එකක් තමයි මේ ලොජිස්ටික් මැනේජ්මන්ට් කියන ඩිග්‍රී එක. ඉතින් මේක කරන්න පුළුවන් කොමර්ස් කරපු ඔයාට. ඒ වගේම LLB ඩිග්‍රියට ඇප්ලයි කරන්නත් පුළුවන්. ඒ වගේම මේ ෆැකල්ටි ඔෆ් කම්පියුටින් එකේ තියෙන ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි වලට ඉන්ෆර්මේෂන් සිස්ටම් වලට ඇප්ලයි කරන්න හැකියාව තියෙනවා. හරි. ඉතින් මම හිතන්නේ මම ප්‍රධාන ස්ට්‍රීම්ස් 4ම ගැන කතා කරා. මීට අමතරව දෙයක් දැනගන්න ඕන මට මැසේජ් එකක් දාන්න. මැසේජ් එකක් කියන්නේ කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට රිප්ලයි කරන්න. හරි. දැන් ඔන්න මම ඔයාලට ටිකක් විශේෂ දෙයකට යන්නේ. මොකද දන්නවද නංගි මල්ලි? මම පොඩ්ඩක් හොයලා බැලුවා. KDU එකේ ඉන්ටෙක් 42 එකට සාමාන්‍යයෙන් අරගෙන තියෙන ඩිග්‍රීස් වලට අරගෙන තියෙන අඩුම ඉසෙට්කෝ එක මොන වගේද කියලා. ඉතින් මේක ගොඩක්ම අහන්නේ ප්‍රධාන මේ ඩිග්‍රීස් කිහිපයකටනේ. මෙඩිසින්, ඉන්ජිනියරින්, එතකොට ෆිසියෝതെරපි, ඊට පස්සේ MLS ඩිග්‍රී එක ගැන කට්ටිය මගෙන් අහලා තිබ්බා. ෆාමසි ඩිග්‍රී එක ගැන අහලා තිබ්බා. ඊට පස්සේ නර්සින් ගැන ගොඩාක් කට්ටිය අහලා තිබ්බා. රේඩියෝග්‍රැෆි ගැන අහලා තිබ්බා. ආකිටෙක්චර්, හරි. ඉතින් මම මේ ටිකක් සරලව කටු සටහනක් ලිව්වේ නංගි මල්ලි. දැන් මම ඔයාලට කියන්න යන්නේ මෙන්න මේ ඩිග්‍රී වලට ඉන්ටෙක් 42 එකට සාමාන්‍යයෙන් ළමයි අරගෙන තියෙන අඩුම ඉසෙට්කෝ එක මට දැනගන්න පුළුවන් වෙච්ච විදිහට මොන වගේද කියලා. ඉතින් මම ඉස්සෙල්ලාම කියන්න ඕනේ මේ ඉසෙට් එක තිබ්බා කියලා හෝ මේ ඉසෙට් එකට වැඩි වුණා කියලා හෝ අඩු වුණා කියලා ඔයා සිලෙක්ට් වෙයි කියලාවත් සිලෙක්ට් වෙන්නේ නැති වෙයි කියලාවත් මට 100% ගැරන්ටි කරන්න බෑ. මම ඔයාලට මේ බොහොම දල අදහසක් ගන්න ඔයාලට උදව්වක් විදිහට තමා මේ ටික කරන්නේ. ඉතින් මේ මෙතනදී ඔයාව සිලෙක්ට් වෙයිද නැද්ද කියන එක ගැන මට සම්පූර්ණයෙන් වගකීමක් ගන්න කිසිසේත්ම හැකියාවක් නැහැ. මම වගකීම ගන්නෙ නැහැ. මම නිකන් තොරතුරක් දෙනවා විතරයි. ඉතින් මෙඩිසින් වලට ගිය පාර අරගෙන තියෙන අඩුම සෙට් එක 0.15 4 කියලා කිව්වා. ඉතින් ඉන්ජිනියරින් වලට අරගෙන තියෙන අඩුම ඩිග්‍රිය 0. අඩුම සෙට් කෝ එක 0.8. ඊට පස්සේ ෆිසියෝതെරපි වලට අරගෙන තියෙන අඩුම ඉසෙට් එක අපි දැක්කා 0.7. හරි. MLS වලට අරගෙන තියෙන අඩුම ඉසෙට් කෝ එක 0.7 වගේ තමා. මොකද MLS වලටත් ලොකු ඉසෙට් වලින් ළමයිව සිලෙක්ට් කර ගන්නවා. ෆාමසි වලටත් 0.8 සහ 0.7 වගේ ඉසෙට් වලින් තමා අඩුම ඉසෙට් වලින් තමා අරගෙන තියෙන්නේ. මීට වඩා වැඩි ළමයි ඉන්නවා. ඉතින් මම නර්සින් ඩිග්‍රී ගැන පොඩ්ඩක් අවසානට කතා කරන්න ඉඩ තියාගත්තා. ඉතින් මෙතනදී මම එකතු කරන්න ඕන තව මේ මැනේජ්මන්ට් ෆැකල්ටියේ තියෙන ඩිග්‍රීස් කිහිපයක් ගැන. මැනේජ්මන්ට් ඩිග්‍රී එක, එතකොට QS එහෙම නැත්නම් ක්වොන්ටිටි සර්වියරින්, එතකොට ආකිටෙක්චර් ඩිග්‍රී එක. මට මෙතනදී කතා කරන්න අමතක වෙච්ච ඩිග්‍රී එකක් තියෙනවා LLB. ඒක ගැනත් මම කතා කරන්න. ඉතින් මේ මේන්ම ඩිග්‍රීස් ටිකනේ මේ ටික. හරි. ඉතින් නංගි මල්ලි LLB ඩිග්‍රී එක ගැන මම ඉස්සෙල්ලාම කතා කරොත් LLB ඩිග්‍රී එකට ටිකක් වැඩිපුර ඉසෙට් වලින් අරගෙන තිබ්බා. සාමාන්‍යයෙන් ලොකු ඉසෙට් වලින් අරගෙන තිබ්බා. මොකද ආර්ට්ස් කරන නංගිලා මල්ලාට ටිකක් ඉසෙට් එක වැඩි. ඔයගොල්ලෝ දන්නවා බයෝමැත්ස් කරන නංගිලා මල්ලාට වඩා ඉසෙට් එක විදිහට ගත්තොත්. ඉතින් එතනදී සාමාන්‍ය 0.9 වගේ තමයි අඩුම රිසල්ට් එකකට LLB අරගෙන තිබ්බේ. මං හිතන්නේ ඊටත් වැඩි මිසක් අඩු වෙන්නේ නැහැ කීයටවත්. ඉතින් ඊට පස්සේ මේ QS සහ නර්සින් කියන ඩිග්‍රීස් දෙක ගැන මම කතා කරොත් ඔයාලා ඔය කතා කරන බේසික් රික්වයර්මන්ට් එකට
යන්න පුළුවන් ඩිග්‍රීස් ඇප්ලයි කරලා ඔයාලව අහුවෙන්න ටිකක් පොසිබිලිටි එකක් තියෙන ඩිග්‍රීස් කීපයක් තමයි මෙන්න මේ ටික. හිතන්න දැන් නර්සිං වලට S3ක් ඉල්ලනවා කියලා. ඔයාට ඇත්තටම තියෙන්නේ S3යි. නර්සිං වලට S3ක් ඉල්ලනවා. ඔයාට S3යි තියෙන්නේ. ඔයාගේ Z එක 0.3යි ගාණක් කියමු අපි. බොහෝ විට ඔයාට නර්සින් වලට අහු වෙන්න ඉඩ දෙනවා. මොකද නංගිමාලි නර්සින් වලට වැඩිය ටෆ් විදියට Z අගය බලන්නේ නැහැ. මොකද ඒකට හේතුව ඕගොල්ලෝ දන්නවා ඇති. ලංකාවේ සෑහෙන නර්සින් ඩිග්‍රීස් දැන් තියෙනවා, නර්සින් ඩිප්ලෝමාස් තියෙනවා. ඉතින් ඒ නිසා අනිත් ඩිග්‍රී වල වගේ ලොකු ඩිමාන්ඩ් එකක් නර්සින් ඩිග්‍රී එකට ලොකු තරංගයක් නර්සින් ඩිග්‍රී එකට එන්ටර් වෙන්න නැහැ. ඉතින් මැනේජ්මන්ට් ඩිග්‍රී වලටත් එහෙමයි. ලංකාවේ ගොඩක් මැනේජ්මන්ට් ඩිග්‍රීස් තියෙන නිසා සාමාන්‍යයෙන් C3ක් වගේ තියෙන නංගි කෙනෙක්ට මල්ලි කෙනෙක්ට මැනේජ්මන්ට් ඩිග්‍රියට සිලෙක්ට් වෙන්න පුළුවන් කියලා මම ආපු මගේ යාළුවෝ මට කිව්වේ C3 වගේ තියෙන නංගිලා මල්ලිලත් ඇවිල්ලා ඉන්නවා කියලා. ඉතින් QS වලටත් එහෙමයි. ඒගොල්ලෝ ඉල්ලලා තියෙන අවම සුදුසුකම තියෙන නංගිලා මල්ලිලාට ඇතුළත් වෙන්න හැකියාව හම්බෙච්ච කට්ටිය ඉන්නවා. ඉතින් එයාලගේ මම විශේෂයෙන් කියන්න ඕනේ එහෙම කට්ටිය හිටියට එයාලගේ ස්පෝර්ට්ස් තියෙන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් ඒගොල්ලෝ ඉන්ටර්විව් එකට ෆේස් කරා හොඳ වෙන්න පුළුවන්. එයාලගේ ඇප්ටිටියුඩ් ටෙස්ට් එකේ ලකුණු වැඩි වෙන්න පුළුවන්. ඉතින් අන්න මේ වගේ සාධක නිසා එයාලව සිලෙක්ට් වුණා වෙන්න පුළුවන්. නමුත් යම්කිසි පොසිබිලිටියක් තියෙනවා. රේඩියෝග්‍රැෆි වලට අරගෙන තියෙන 0.6 වගේ අඩුම ඉසෙඩ් එක. ඉතින් ආකිටෙක්චර් වලට නම් ටිකක් වැඩි. මම හිතන විදිහට 0.7 වගේ ඉසෙඩ් එකකින් තමයි ආකිටෙක්චර් වලට අරගෙන තියෙන්නේ. එතනදී යාලා වැඩිපුරම බලන්නේ ඩ්‍රෝවින් ස්කිල්ස් තමයි කිව්වා. ඉතින් ඔය ආකිටෙක්චර් යනවා නම් ඔයාට ඩ්‍රෝවින් ටෙස්ට් එකකටත් ඇප්ටිටියුඩ් ටෙස්ට් එකේදී මුහුණ දෙන්න සිද්ධ වෙනවා මට මතක විදිහට. හරි. ඉතින් මම මෙතනදී තව මෙන්ෂන් කරපු නැති ඩිග්‍රී එකක් තමයි software engineering කියන්නේ. ඉතින් ඒකටත් 0.8න් වගේ තමයි අඩුම ඉසෙඩ් එක අරගෙන තියෙන්නේ. හරි. ඉතින් නංගි මල්ලි ওই විදිහට තමයි ඉසෙඩ්කෝ අගයන් අඩුම ඉසෙඩ් අගයන් ගිහින් තියෙන. ඉතින් ඔයාලට එතකොට තේරෙනවා ඇති මගේ ඉසෙඩ් එකට මම අහුවෙයිද කියන එක ඔයාලට හිතා ගන්න පුළුවන්. එතකොට මොකද ඔයාට ස්පෝර්ට්ස් තියෙනවා නම් ඔයා ඕල් අයිලන්ඩ් විනා කෙනෙක් නම් එතකොට ඔයා ගොඩක් එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් කරලා තියෙනවා නම් ඔයාට හොඳ පර්සනැලිටි එකක් වගේම ඉන්ටර්විව් එකකට හොඳට මුහුණ දෙන්න ස්කිල් එක තියෙනවා නම් ඔයාට ඉංග්‍රීසි ෆ්ලුවන්ට් කතා කරන්න පුළුවන් නම් ඒ වගේම ඔයා ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට හොඳට මුහුණ දුන්නොත් ඔයාට මේ ඉසෙඩ් එකෙන් ටිකක් අඩු වුණත් ඔයාට ඩිග්‍රී එකට එන්ටර් වෙන්න හැකියාව තියෙනවා. හරි. ඉතින් මම පොඩ්ඩක් අපහැදිලිව බොහොම කටුවට තමයි මේ සටහන් ගැහුවේ. මොකද ලස්සනට සටහන් ගගහා ඉන්න ඇත්තටම මට ටයිම් එකක් නැහැ. ඔයාලගේ කමෙන්ට් වලට රිප්ලයි කරන්න ඕනේ. මේ දවස්වල අපේ ක්ලිනිකල්ස් පටන් අරගෙන තියෙනවා. ඉතින් කැම්පස් එකේ පාඩම් වැඩ තියෙනවා. ඉතින් මේ හැමදේම එක්ක තමයි ඔයාලට මේ පුංචි උදව්ව කරන්න හිතුවේ මම. හරි. ඉතින් වීඩියෝ එක ටිකක් දික් වුණා. මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්නම්. ඉතින් අපහු වීඩියෝ එකක් මම අරගෙන එන්න මම බලාපොරොත්තු වෙන නර්සින් ඩිග්‍රී එක ගැන වගේම LLB ඩිග්‍රී එක ගැන ඔයාලා දැනුවත් කරන්න. එතකොට කඩෙට් කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක ගැන දැනුවත් කරන්න වීඩියෝස් අරගෙන එන්න. හරි. එහෙනම් අදට ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.